2026 නව වසර ඔබේ සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නවවසරක් වේවායි ප්‍රාර්ථනය කරමින් තාක්ෂණිකමය ගැටලුවක් මතු වූ නිසා කෙටි නිහඬියාවකට පසු සුපුරුදු ලෙන්ගතුකමින් ඔබට හුරු පුරුදු දිව්‍යමාන YouTube නාලිකාවෙන් යලිත් ඔබ හමුවට එන මම කපිල ඉන්ද්‍රික ගුණදාස. ඉතින් මමාද ඔබ හමුවට එන්නේ 2026 වර්ෂය ඔබට ඇති කරන සුබ අසුබ ප්‍රතිඵල සවිස්තරාත්මකව අරගෙන. ඉතින් අපි හා එක්ව සිටි සුවහසක් ශ්‍රාවක ඔබට යලිත් ආරාධනා කරනවා අපට මතු තාක්ෂණික ගැටලුව නිසා යලිත් වරක් අපේ මේ දිව්‍යමානයේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ඔබ යලිත් දිගටම අප සමග රැඳී සිටින්නට එක්වන ලෙසට. මේ විශ්වය හරිම පුදුමාකාරයි. ඒ විශ්වයේ සොබාදහමේ බලය පසුගිය දිනවල අපි ඉතා හොඳින්ම අත්දැක්කා. මම විදුහල්පතිවරයෙක් නිසා මට ආසන්න උදාහරණයක් ගත්තොත් ඉතාම ලස්සනට කොරෝනා වලින් පස්සේ දිගටම අක්‍රමවත්ව පැවති පාසල් වාර සටහන 2026 වර්ෂයේ ඉඳලා ක්‍රමවත්ව කරන්න සැලසුම් කරලා තිබුණා. ඒ උනාට බලන්න සොබාදහම ඒ සියල්ල වෙනස් කරපු ආකාරය. යලිත් පාසල් වාර සටහනේ යම් යම් අක්‍රමවත් භාවයක් ඇති වුණා. ඒ වගේම උසස් පෙළ වාගේ විභාගයක් කල් දාන්න පුළුවන් කාටද? මානව අපිට කරන්න බැරි තීරණ ගන්න බැරි ඒ වගේ මහා ලොකු දේවල් හරිම ලස්සනට මේ විශ්වයේ සිදු කරනවා. සොබාදහම මොනතරම් ශක්ති සම්පන්නද බලවත්ද කියන එක අපිට මේ සිදුවෙන දේවල් වලින් හොඳටම පේනවා. මම මේ ගත්තේ ඊටාම සරල පුංචි උදාහරණ දෙකක්. උණු ජීවිත හානි, දේපල හානි වාගේ දේවල් මොහොතකින් අපි නොසිතන ආකාරයට අපේ ජීවිතයට වෙන මේ විපත්දිහා බලනකොට ඇත්තටම මේ විශ්වය මහා බල සම්පන්න බව වගේම එවන් වූ කිසියම් නොපෙනෙන බලවේගයක් විසින් අපේ ජීවිත හසුරවනවා, මෙහෙවනවා, අපේ ජීවිතේ පැවැත්ම තීරණය කරනවා කියන එක අපිට හොඳටම පැහැදිලි. අන්න ඒ තුල විශේෂයෙන් අපිට මේ ජ්‍යොතිෂය පිළිබඳ විශ්වාස කරන්න ඊටාම පැහැදිලි ලෙසම පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ අපේ ලග්න පලාපල මේ ආකාරයට අපි ඔබට අරගෙන ඒම තුල මෙන්න මේ වාගේ සුවිශේෂ අවස්ථාවන්ට ජීවිතේ මුහුණ දෙන්න පූර්ව සූදානමක් අපිට ඇති කරගන්නටත් පුළුවන් වෙනවා. ඒ වගේම අපිට තියෙන හොඳ කාලවලදී ඒ බව හඳුනාගෙන අපේ ජීවිතයේ ඉදිරි දියුණුව අඩිතාලම සකස් කරගන්න අවශ්‍ය මම්පෙත් විවර කරගන්නත් මේ තුලින් ඉඩකඩ සැලසෙනවා. ඒ අනුව අපි ඔබට ගෙනෙන මේ 2026 සවිස්තරාත්මක ලග්න පලාපල ඉතාම හොඳින් අහලා ඒ තුලින් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට අරගෙන යන්න පුළුවන් අවස්ථා මතු කරගන්න කියලා අපි විශේෂයෙන් ඔබෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා. එතකොට අපි මේ ජ්‍යොතිෂය තුල කතා කරන සූර්ය මාස ක්‍රමය අනුව නව වසරක් නම් ඇත්තටම උදා වෙන්නේ සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය වන අප්‍රේල් මාසේ. ඒ උනාට බටහිර ක්‍රමය අනුව දෙසැම්බර් 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 පසු වෙනකොටම නව වසර උදා වෙනවා කියලා සලකනවා. වර්තමානයේ ලෝකවාසීන් බොහෝ දෙනා ඒ වෙනුවෙන් විවිධ උත්සව සැනකෙළි පවත්වනවා. ඒ අනුව අපේ රටෙත් බොහෝ දෙනා ජනවාරි 1 වෙනිදා අලුත් අවුරුද්දක් විදිහට පිළිගන්න අලුත් අවුරුද්ද වසරක ආරම්භක දිනයක් හැටියට සලකන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසාම ජනවාරි මාසේ ආරම්භ වෙනකොටම මේ අවුරුද්දේ ලග්න පලාපල දැනගන්නත් අපේ රටේ ජනතාව උත්සුක වෙලා ඉන්නවා. විශේෂයෙන් ජනවාරි 1 වෙනිදා උදෑසන ඉර උදාව සිදුවෙන විට පවතින තත්කාල කේන්ද්‍රයත් 2026 වර්ෂ පුරාවට සිදුවෙන සුවිශේෂ ග්‍රහ මාරු වීම සැලකිල්ලට ගනිමින් තමයි අපි මේ ඔබේ ලග්න පලාපල ඉදිරිපත් කරන්න කටයුතු කරන්නේ. දැන් අපි මේ 2026 නව වර්ෂයේ වෘශ්චික ලග්නෙමි ඔබට කොහොමද කියලා සලකලා බලමු. වෘශ්චික ලග්න හිමි ඔබේ ලග්නාධිපතියා කුජ. ලග්නාධිපතියා කුජ වෙන වෘශ්චික ලග්නෙමි ඔබට අභියෝග කඩාගෙන පොමනෙම බාධකයක් ජය අරගෙන ඉස්සරහට යෑමේ විශේෂ හැකියාවක් කුසලතාවයක් තියෙනවා. ඒකට ඔබ තුල හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. ඔබ තුල හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. මෙන්න මේ ඔබ තුල තියෙන මේ ශක්තිය, ඔබ ගැන තියෙන විශ්වාසය ඔබට මේ 2026 වර්ෂයත් සාර්ථක කරගන්න යොදා ගන්න හොඳටම පුළුවන්. 2026 වර්ෂය ආරම්භ වෙනකොට රවි, කුජ, බුධ, සිකුරු කියන මෙන්න මේ ග්‍රහයන් 4 දෙනාම ඔබේ දෙවෙන්න ඉන්නවා. දෙවෙන්න කියලා කියන්නේ වෘශ්චික ලග්නෙහි ඔබේ ධනස්ථානය.
එතකොට ධනස්ථානයේ මෙන්න මේ ග්‍රහයින්ගේ එකතුව ඔබකට ධනේ පැත්තෙන් ඉතාමත්ම සුබදායක තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. ඔබට තවත් සුවිශේෂී ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා ජූනි මාසේ 2 වෙනිදා. ඔබේ ගුරු ඉතාම බලවත්ව ඒ කියන්නේ උච්ච වෙලා 9 වෙන්නට එනවා. ජූනි 2 වෙනිදා මෙන්න මේ ගුරු බලවත්ව 9 වෙන්නට පැමිණීමෙන් පස්සේ ඔබේ ජීවිතේ ඉතාම සුබදායි වෙනසක්, ඉතාම සුබදායි පරිවර්තනයක් ඇති වෙනවා. මේ වෙනකොට ඔබේ ගුරු ගමන් කරන්නේ 8 වෙන්නේ. ඒ නිසා ඔබ දරුවන් ගැන විශේෂ උනන්දුවකින් සැලකිල්ලකින් මේ කාලේ කටයුතු කරන්නට ඕනේ. ඔබේ ශරීර සෞඛ්‍ය ගැනත් ඔබ ටිකක් සැලකිලිමත් වෙන්නට ඕනේ මෙන්න මේ කාලේ. මොකද ගුරු 8 වෙන්නේ ගමන් කරන කාලේ ඒ තරම් සුබදායක කාලයක් හැටියට සැලකෙන්නේ නැහැ. ඔබේ පවුලේ සතුට සමාදානය රැක ගන්න උනත් ඔබට පුංචි කැපකිරීමක් කරන්න වෙනවා. ඉවසීම ඔබ තුළ පවත්වා ගන්න වෙනවා. හැබැයි මේ සියල්ල වෙනස් වෙනවා ජූනි 2 වෙනිදායින් පස්සේ. මේ ගුරු මාරුව වෘශ්චික ලග්නෙමි ඔබේ ජීවිතයේ නව කාල පරිච්ඡේදයක් උදා කරනවා. ඔබේ ව්‍යාපාර කටයුතු ඉතා විශාල දියුණුවකට පත් කරගන්න පුළුවන්. ඔබේ ව්‍යාපාරවලට හොඳ හවුල්කරුවෝ ලැබිලා, ඔබේ ව්‍යාපාරවලින් ඉහළ ආදායම් ලැබිලා, ඔබට හොඳ ධනයක් අත්පත් කරගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඔබේ ව්‍යාපාරයේ කීර්තිනාමයේ දසත පැතිරිලා ඒකට නවාංග එකතු කරලා ඔබ කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වෙන්න අවශ්‍ය අඩිතාලම ඔබට සකස් කරගන්න පුළුවන්කම ලැබෙනවා ජූනි මාසේ 2 වෙනිදායින් පස්සේ. අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න එහෙම ඔබට ඊටාම කදිම කාලයක්. මේ වාගේ කාලයකදී ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරොත් ඔබට ඊටාම හොඳ ජනප්‍රිය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා ඔබේ ආර්ථිකයේ විශාල දියුණුවක්, හොඳ ධනවතෙක් වෙන්න ඒ ව්‍යාපාරයේම ඔබට හේතු සාධක කරගන්න පුළුවන් වෙනවා. ඉඩකඩම්, භූමි ලාභ, දේපොළ වාගේ දේවල් ඔබට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් උරුම හිමිකම් වාගේ දේවල් ඔබට ලබා ගන්නට මේත් එක්කලා අවස්ථාව උදා වෙනවා. ඔබ නව නිවසක් ඉදි කරන්න බලාපොරොත්තු හිටියනම් මේ 2026 වර්ෂයේ ඔබේ ඒ නිවාස සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙනවා. අලුත් ඉදිකිරීම්, ගොඩනැගිලි සම්බන්ධ කටයුතු වලට මේ අවුරුද්ද ඔබට හොඳයි. හැබැයි මේ වැඩවලදී ඔබ ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද ඔබේ රාහුත් 4 වෙන්නේ ඉන්නේ. රාහු 4 වෙන්නේ ඉන්න නිසා ඔබ ටිකක් කලබල වෙනවා. මෙන්න මේ ඔබේ කලබලකාරී බව නිසා වියහිය ධම්මාගේ දේවල් හැම අධික වෙන්න පුළුවන්. වැරදි තීන්දුව తీරන කලබලයට ගන්න පුළුවන්. එහෙම නොවි ඉවසීමෙන් බොහොම කල්පනාවෙන් කටයුතු කරොත් ඔබට මේ සුබ ප්‍රතිඵල අත්කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඔබේ ආර්ථිකේ නම් විශාල දියුණුවක් කොහොම වුණත් මේ 2026 වර්ෂයේ අත්පත් කරගන්න පුළුවන්. සැඟවුණු ධනයක් ඔබට ලැබෙන්න පුළුවන්. උරුම හිමිකම් වාගේ දේවල් අපි මුලින් කිව්වා වාගේ ඔබට ලබා ගන්න පුළුවන් අවුරුද්දක්. ඔබට වයසින් වැඩි අයගේ උදව් උපකාර බෙහෙවින් මේ වර්ෂය තුල ලබා ගන්න පුළුවන්. දුර ඈත පළාත්වල ඉන්න ඥාති මිත්‍රාදීන් ඔබ සොයාගෙන එන්න පුළුවන්. ඔවුන්ගේ උදව් උපකාර ඔබට ලැබෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබේ රැකියා කටයුතු විශේෂයෙන් සාර්ථක කරගන්න පුළුවන් අවුරුද්දක් තමයි මේ 2026 වර්ෂය කියන්නේ. රැකියාව තුළ ඔබේ සියලු බලාපොරොත්තු ඔබට මේ වර්ෂය තුලදී ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. රැකියා ස්ථානයේ ඔබ කම්මැලි නොවි ඊටාම උද්‍යෝගිමත්ව උනන්දුවෙන් වැඩ කරන්න. 4 වෙනි ඉන්න රාහුට රැකියා ස්ථානේ පේන නිසා ඉවසීමෙන් වැඩ කරන්න. එතකොට රැකියාවේ උසස් වීම, රැකියාවෙන් ඉහළ ආදායම් මේ සියල්ල ඔබට ලබා ගන්න පුළුවන් වෙන අවුරුද්දක් තමයි මේ අවුරුද්ද. ඒ වගේම රැකියා විරහිත අයට ඔබේ රැකියා බලාපොරොත්තුත් මේ අවුරුද්දේ ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔබට හොඳ මංගල යෝග මේ අවුරුද්දේ උදා වෙනවා. ඒ මංගල යෝග තුලින් ඔබට සාර්ථක විවාහයකට පිවිසෙන්න මේ 2026 වර්ෂය යොදා ගන්න පුළුවන්. මොකද මේ වර්ෂය ආරම්භ වෙනකොටම සඳුත් උච්ච බලයෙන් ඉන්නේ 7 වෙන්නේ. මේ නිසා මෙන්න මේක විවාහය පැත්තෙන් ඉතාම සුබදායක ග්‍රහ ගෝචරයක්. ඒ නිසා විවාහ අපේක්ෂාවෙන් හිටපු වෘශ්චික ලග්නෙමියන්ට ඔබේ බලාපොරොත්තු ගොඩක් දුරට මේ වර්ෂය තුල සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙයි. දරුඵල සම්බන්ධයෙන්ුත් ඉතාම සුබදායක තත්වයක් තියෙනවා. දරුඵල අපේක්ෂාවන් ඔබේ පහසුවෙන් ඉෂ්ට කරගන්නට පුළුවන්කම ඔබට ලැබෙනවා. ඒ වගේම තමයි විදේශ ගතවීම සම්බන්ධයෙන් අපි කතා කරනකොට ඔබේ ඒ විදේශ ගතවීම සම්බන්ධ බලාපොරොත්තු මේ අවුරුද්ද පුරාවටම ඉටු කරගන්න පුළුවන්.
මොකද ගුරු නම වෙන්නට පැමිණුණාට පස්සේ ඒකට විශාල ශක්තියක් ඔබට ගුරුගෙන් ලැබෙනවා. විදේශ ව්‍යාපාර වගේ දේවල් වලට සම්බන්ධ වෙලා කටයුතු කරන අයගේ ආර්ථිකයත් ලොකු දියුණුවකට අරගෙන යන්න පුළුවන්. ඔබේ විදේශ රැකියාව බලාපොරොත්තු ඉටු නොවුණා නම් මේ අවුරුද්දේ ඒවා ඉටු වෙයි. ඔබ ඒ වාගේ බලාපොරොත්තු තියාගෙන ඒකට තව ආරම්භයක් අරගෙන නැත්නම් ඒ ආරම්භය ගන්නත් මේ අවුරුද්දේ ඔබට ගොඩාක්ම සුදුසුයි. එතකොට මේ අවුරුද්දේ ඔබේ විදේශගත වීම බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි. අධ්‍යාපනයේ පැත්තෙන් බලනකොට ඔබේ අධ්‍යාපන කටයුතු වලටත් ගොඩාක්ම සුබදායක වර්ෂයක්. විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතු ඔබට වඩාත් සාර්ථක කරගන්නට මේ ජූනි මාසේ 2 වෙනිදායින් පස්සේ පුළුවන්කම ලැබෙනවා. තරඟ විභාග වාගේ දේවල් ඔබට ජයග්‍රහණය කරන්න පහසුවෙන් පුළුවන්. හොඳ උපක්‍රමශීලී බවකුත් ඔබ තුළ මේ අවුරුද්දේ පවතිනවා. මේ සියල්ල ඔබේ බලාපොරොත්තු සඵල කරගන්න ඔබට යොදා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඔබේ අසනීප පැත්තෙන් අපි බලනකොට විශේෂයෙන් හිස රදේ වාගේ අසනීප ස්නායු රෝග, කකුල් වල අමාරු, කොන්දේ අමාරු වාගේ දේවල් ඇති වෙන්න පුළුවන්. කොලෙස්ටරෝල් තියෙන අය ටිකක් ඒ ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕනේ මේ මුල් මාස 5 තුල. උගුර මුහුණ බෙල්ල ආසිත ආබාධ වාගේ දේවල් ඇති වෙන්න පුළුවන්. හෘද රෝග, පපුව ආසිත රෝග තියෙන අය ගැන වඩා සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔය අමනුෂ්‍ය දෝෂ, গুপ্ত දෝෂ වාගේ දේවලුත් ඔබට ඇති වෙන්න පුළුවන්. මේ ඔක්කොම ඇති වෙනවා කියලා අපි කියන්නේ නැහැ. නමුත් මේ ආශ්‍රිත රෝග පීඩාවන් තමයි ඇති වෙන්න පුළුවන්. මේ ඔබ දැනගත්තට පස්සේ ඒ වාගේ රෝග ලක්ෂණ ඔබ තුළ පහළ වෙනවා නම් ඒවට අවශ්‍ය ප්‍රතිකාර මුල් අවස්ථාවේම කරගන්න. එතකොට ඒවා වැඩි වෙන්නේ නැතුව ඔබට මුල් අවස්ථාවේම පාලනය කරගන්නට පුළුවන් වෙනවා. සමස්තයක් හැටියට ගත්තට පස්සේ ඔබට අසුබදායක අවුරුද්දක් නෙවෙයි මේ 2026 වර්ෂයේ. ඔබේ බලාපොරොත්තු ගොඩක් ඉෂ්ට කරගන්න පුළුවන් අවුරුද්දක්. ආර්ථිකමය වශයෙන් නම් ඔබට ඉතා විශාල දියුණුවකට යන්න පුළුවන් අවුරුද්දක්. රැකියාවේ ඔබ තුළ පැවති බොහෝ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් අවුරුද්දක්. විදේශ ගමන් බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් අවුරුද්දක්. එතකොට මෙන්න මේ සුබදායක කටයුතු වලට ඔබ අත තියනකොට ඒවයි ආරම්භයක් ගන්න හදනකොට ඔබට විශේෂයෙන් අඟහරුවාද දවස ගොඩක් සුබදායකයි. 5-8 තමයි ඔබේ සුබ අංක වෙන්නේ මේ අවුරුද්දේ. ඔබට සුබ වර්ණය වෙන්නේ රතු වර්ණය. මෙන්න මේවත් ඔබට යොදා ගන්න පුළුවන් ඔබේ සුබ කටයුතු වඩා සාර්ථක කරගන්න. ඉතින් මේ සියල්ල තුලින් 2026 වර්ෂයේ ඔබට ඉතාමත්ම සුබදායක වර්ෂයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිව්‍යමානයේ අපි මින් ඉදිරියට යලිත් ඔබ සමග දිගටම එකතු වෙලා ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා යලිත් අපිව subscribe කරලා bell icon එක ඔබලා අපිත් එකට එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරමි. යලිත් 2026 සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා.